ආයුබෝවන් අද අපි ඔයගොල්ලන්ව හම්බෙන්නේ අපේ සම් වැකේෂන් එකේ 3 වෙනි දවසේ වීඩියෝ එකත් එක්ක. අද අපි ගියේ ස්විට්සර්ලන්ඩ් වල තියෙනවා මොන්ත්‍රෝ කියලා ලස්සන නගරයක්. ඒක බලන්නයි ගියේ. ලස්සන view එකක් තියෙනවා ලේක් එකත් එක්ක. ඔයගොල්ලන්ට පේනවා මාර ලස්සනයි. අපි අර පොඩි කාලේ පෝස්ට් කාඩ් වලින් දැක්කා වගේ ඒ නිල් පාටට ලස්සනට තියෙනවා වතුර. මාරම ලස්සනයි. අපි හිටපු තැන ඉඳන් අපි පැය දෙකමාරක් විතර ඩ්‍රයිව් එකක් ආවා ෆ්‍රාන්ස් වල ඉඳන්. ෆ්‍රාන්ස් ජිනීවා බෝඩර් එකේ කිට්ටු අපි ඉන්නේ හොටෙල් එකේ. අපි එතින් රට ඇතුළට පැය දෙකමාරක් විතර ආවා. ගියාම තමයි මේ පැත්ත තියෙන්නේ. මේ පැත්ත මේ මොන්ත්‍රෝ ඇල්ප් කඳු වලින් වට වෙලා තියෙන ගොඩාක් ලස්සන නගරයක්. මේ නගරය ප්‍රසිද්ධ ගොඩක් මොන්ත්‍රෝ ජෑස් උත්සවයට. ඒකට ගොඩක් සෙනග එනවා මේ පැත්තට. ඒ වගේම තව අපි ඉන්ටර්නෙට් එකෙන් බලපුවම තිබ්බා ඕල්ඩ් ටවුන් කියලා එකක් බලන්න ඕන, හොයාගෙන යන්න ඕන. කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඕගලන්ට පේනවා ඇති හොඳ ටවුව තිබ්බා. view එක මාර ලස්සනයි කඳු ටික ඇතින් පේනකොට. අර කිව්වා වගේම පෝස්ට් කාඩ් වගේ අර අපි දැක්ක පෝස්ට් කාඩ් පික්චර්ස් ඒ විදිහටම S2 බලා ගන්න පුළුවන් වුණා. ගොඩක් සතුටුයි. ඉතින් අපි තුට්ටක් ඇවිදලා ඉවරනකොට කට්ටියට පොඩ්ඩක් කරේ යන්න ඉස්සෙල්ලා අපි කාලේ යන්න කියලා ඩිසයිඩ් කරා. අපි ඉතින් රෙස්ටෝරන්ට් එකක් බැලුවා. රෙස්ටෝරන්ට් එකක් සිලෙක්ට් කරලා තිබ්බා. මොකද අක්කලා පොඩ්ඩක් පරක් වුණා එනකොට. අපි ඉතින් එතන පොඩ්ඩක් ඇවිදලා රෙස්ටෝරන්ට් එකක් සිලෙක්ට් කරලා තිබ්බා. අපි දැන් ඒගොල්ලන් එනකන් ඉන්නේ. අපි ඊට පස්සේ ඒගොල්ලන් ආවට පස්සේ කෙලින්ම කට්ටියත් එක්කම ලන්ච් ගත්තා. ලන්ච් අරගෙන ඉවරලා අපි අර මම ඔයගොල්ලන්ට කිව්ව විදිහට දැන් අපි ඕල්ඩ් ටවුන් එක බලන්න යන්නේ. ඒක අපි හොයාගෙන යන්න ඕන කොහෙද තියෙන්නේ කියලා. මම හිතන්නේ ටිකක් කඳු නගින්න ඕන. එහෙනම් ඉතින් ගිහිල්ලා බලමු.
අපි ඊට පස්සේ ඕල්ඩ් ටවුන් එක හොයාගෙන ආවා. අපි ආවා හිතුවා වගේම ඒ කියන්නේ පරණ බිල්ඩින්ග්ස් මාර ලස්සනයි, පොඩි පොඩි බිල්ඩින්ග්ස් ඇතුලෙන් යන්න තියෙනවා පොඩි පාරවල්. ලොකු ටවුන් එකක් නෙමෙයි මේ පොඩි ටවුන් එකක්. ඒ වුණාට ලස්සනයි. ඊට පස්සේ එතන උණු උඩට ගියාම අපිට එතන හිටපු එක්කෙනෙක් කිව්වා මේක ඇතුලේ මේ පොඩි කැලයක් වගේ තියෙනවා. ඒක ඇතුලේ ඇවිදින්න පුළුවන්. ඒකේ පැය 6ක් ඇතුලේ ඇවිදින්න පුළුවන් කියලා. ඉතින් අපි චුට්ටක් ඇතුළට ගිහිල්ලා බැලුවා. ඒ ගිහිල්ලා බලනකොට මාර ලස්සනයි, මාර සනීපයි ඇවිදින්න. තනිකර පොඩි දියඇලි වගේක් තියෙනවා. මාරම ලස්සනයි. අපි ඒ වුණාට මුළු පැය හැම ඇවිදින්න ගියේ නැහැ. අපි එතන පැය භාගයක් විතර ඇතුළට ගිහිල්ලා ආයේ ඇරිලා ආවා. මොකද අර අපිට පඩි වගේක් තියෙනවා නගින්න. ඒ ටික නැග්ගම මේ කඳුල උඩටම යන්න පුළුවන්. උඩට ගිහිල්ලා view එක බලන්න පුළුවන්. එහෙනම් අපි මොකද දවස් ඇතුළත මේවා ටික බලලා ඉවර කරන්නත් ඕනනේ. ආයේ එන්න විදියක් නැහැ. ඒ හින්දා පුළුවන් උපරිම දේවල් ටික බලලා පුළුවන් හැමදේම බලන්න තමයි try එකක් දෙන්නේ. ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති මාර ලස්සනයි. මේ උඩ තියෙන්නේ මෙතන මේ ලොකු කොන්ක්‍රීට් බැමි වලින් මේ කණු ගහලා උඩ පාර යන්නේ. ඉතින් මෙතන මේ පේන විදියට පාර දිගේ මුළු ඒ කැලෑ වටේම යන්න පුළුවන් පැය 6ක්.
ඊට පස්සේ අපි එතනින් එළියට යනකොටම අපි පටන් ගත්ත තැනට ආපුවම ඒක අනිත් පැත්තට නගින්න තියෙනවා අපේ පඩි ටික. එතන පඩි ගහලා තියෙනවා පඩි 1055ක් තියෙනවා කියලා. අපි ඉතින් ඒක උඩට නැග්ගා. උඩට නැග්ගම ඒ තියෙන view එක නම් කොච්චර මහන්සි වුණත් ඒකට ආවේ නැත්තම් අපරාදේ. එච්චර ලස්සනයි. S2කට මාර ලස්සනයි. මේ ඕගලන්ට පේන විදියට මුළු නගරෙම පේනවා එතනට. ඉතින් අපි ඒ අත්දැකීමත් කොහොම හරි විඳගත්තා. ඉතින් අපි මේ මොන්ත්‍රෝ නගරය බලලා පිටත් වෙනකොට රෑ 9ට විතර වුණා. මොකද ඉර බහිනවා බලලා මාර ලස්සනයි. ඒ ටිකත් බලලම යන්න හිටියා. ඒකත් බලලා ඉතින් යනකොට ගොඩක් රෑ වුණා. ඉතින් අපි ඊළඟ දවසේ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලන් හැම දිනාටම බයි බයි.